ඉතින් ඔයාලට කොහොමද? මම අද හදලා තියෙන්නේ පැස්ටා වලින් බයිට් එකක්. මේක ඉතා ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම පැස්ටා කප් එකක් කුණු වතුරට දාලා හොඳට තම්බ ගන්නවා. ඔයාලට ඕන නම් පොල් තේ චුට්ටක් එකතු කරගන්න පුළුවන්. එතකොට ඇලෙන ගතිය අඩු වෙනවා. මම පැස්ටා ටික තැම්බෙනකන් අවශ්‍ය මොනවද කියලා කියන්නම්. මම මෙතන අරන් තියෙනවා කරපිංච ටිකක් සුදු ලුණු බික් 4ක් විතර තලාගෙන තමයි අරගෙන තියෙන්නේ. වියලි මිරිස් කරල් 3-4ක් කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම රසානුව ලුණු මිරිස් තේ හැන්දක් කෝන්ෆ්ලවර් මේස හැන්දක් අපිට ඕන වෙනවා. ඊට අමතරව පොල් තෙල්. දැන් අපේ පැස්ටා ටික තැම්බිලා ඉවරයි. අපි ඒක පෙරා ගන්න ඕනේ. පෙරාගෙන පොඩ්ඩක් නිවෙන්න තියලා මම මේකට එකතු කර ගන්නවා කෝන්ෆ්ලවර් සහ මිරිස් රස අනුව ලුණු ගොඩාක් ලුණු එකතු කරගන්න එපා. ලුණු යන්තම් වගේ දාගන්න. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන අපි ඊළඟට මේක බැද ගන්න ඕනේ. තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා මම තෙල් ටිකක් තමයි එකතු කරගන්න. ඔයාලා ඉතින් ගැඹුරු තෙලේ ඔක්කොම එකවර බැද ගන්නත් පුළුවන්. මම ටිකක් එකතු කරලා තමයි බැදගන්නේ පොඩ දාලා. ඉස්සලම සුදු ලුණු අන්නන්ත හැට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ කරපිංච ටිකක් බෙදලා ගන්න ඕනේ. මගේ නම් ටිකක් වැඩියෙන් කර වුණා. ඔයාලා තාච්චිලේ දාපු ගමන් වගේ ගන්න. ඊළඟට මම මේ විදිහට එක ගානේ තමයි පැස්ටා තෙල් එකට එකතු කරගන්නේ. අහුරු පිටින් වගේ එකතු කරගත්තොත් මේක ඇලෙනවා. ඒ නිසා එකින් එක එකතු කරගන්න. ඉතින් රන්නන්ට හැවෙනකම් බෙද ගන්න ඕනේ. පොඩක් කවලම් කරන ගමන් බෙද ගන්න. ගොඩක් ගින්දර අඩු කරගන්නත් එපා. ක්‍රිස්පි ගතිය නැති වෙනවා එතකොට. ඉතින් මේ විදිහට බෙදලා ගන්න. ටික විනාඩි 2-3ක් වගේ යනවා මේක ගානට බෙදලා එද්දී. ඉතින් ඊළඟට මම කරන්නේ මේ බෙදගත්ත පැස්ටා ටික බෙදගත්තට පස්සේ මේල මිරිස් ටිකක් බෙදගෙන මේ ඔක්කොම එකට කවලම් කරගන්න එක. කවලම් කරලා ඔයාලට පුළුවන් ඕන තව ලුණු ටිකක් එකතු කරගන්න උඩින්. මම නම් ලුණු ටිකක් එකතු කරගත්තා. පොඩ්ඩක් එකතු කරගන්න ගොඩාක් එකතු කරගන්න ඕනේ වෙන්නේ නැහැ. ලුණු වැඩි වෙයි. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න අනිවාර්යයෙන්ම. බබලට උනත් මේක බය නැතුව දෙන්න පුළුවන්. ඒ වගේම සෝස් එක්ක උනත් ඔයාලට මේක කන්න පුළුවන්. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. ඉතින් මගේ වීඩියෝ එක ඉවරනකම් බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. කියන්නේ ඔය කොතනද ඉන්නේ?